මේ කතාව කියන්නේ මාක් ගඟ කියන අභිප්‍රේරණ කතිකයා. ඔහු වර්තමාන ජාත්‍යන්තර වෙළඳපොලේ ඉහළම ඉල්ලුමක් තියෙන විවාහක හා පවුල පිළිබඳ දේශන පවත්වන්නෙක්. ඔහුට අනුව ස්වභාවයෙන්ම පිරිමි මොළය සකස් වෙලා තියෙන්නේ බොක්ස් විදිහට. ඒ කියන්නේ එයාලගේ ඔළුව තමන්ගේ ජීවිතයට අදාළ හැම දෙයකටම වෙන්වෙච්ච පෙට්ටියක් තියෙනවා. බිරිඳට එකක්, පවුලට එකක්, අම්මට එකක්, රැකියාවට එකක්, ලිංගික ජීවිතයට එකක්, විනෝදාංශ වලට එකක් වගේ එකී නොකී හැම එකකටම එක ගානේ ඔය ඔක්කොම බොහොම පරිස්සමට එකකට එකක් නොගෑවෙන්න තැම්පත් කරලායි තියෙන්නේ. ඔය ඔලු ගෙඩිය ඇතුලේ මොකක් හරි එක කාරණාවක් සම්බන්ධ දෙයක් වෙනකොට එයා ඒ අදාළ පෙට්ටිය බොහොම පරිස්සමට එළියට අරන් විවෘත කරගන්නවා. ඒකට අදාළ රාජකාරිය කරනවා. ආයෙත් පරිස්සමට වහලා ඇතුළට දානවා. කිසිම වෙලාවක පෙට්ටි දෙකක් එකපාර අරින්නේ නම් නැහැ. ඔය හින්දා තමයි ගෙවල් වල වෙන පුංචි රාණ්ඩු සරුවල් වැඩි හරියක් වෙන්නේ. ඇයි ඔයාට ඔෆිස් ගියාම මට කෝල් කරන්න බැරි කියලා රාණ්ඩු වෙන නෝනලා ඉන්නවනේ. ඉතින් සාධාරණයිනේ. ඒ මිනිස්සයා රැකියා පෙට්ටිය ඕපන් කරලා ඉන්න වෙලාවට අනිත් පෙට්ටි ගැන අවධානයක් නැහනේ. ඒක තමයි හැටි. අනිත් වැදගත්ම කාරණාව තමයි ඔය පෙට්ටි අතරේ ඒ මිනිස්සයාට තියෙනවා ලොකුම සහ වඩාත් කැමැතිම පෙට්ටියක්. ඒක තමයි ඔයාලා හිතුවට ඒ ඔයා කියලා ඒක එහෙම නෙවෙයි. එයාලට තියෙනවා මොකුත්ම නැති හිස් පෙට්ටියක්. nothing box. ඒක තමයි එයාලගේ ෆේවරිට්. ටීවී එක දාගෙන රිමෝට් කන්ට්‍රෝල් එක අතට අරගෙන ඔහේ කිසිම හැඟීමක් නැතිව channel මාරු කර ඒ දිහා බලාගෙන ඉන්න හස්බන්ඩ්ලා දැකලා ඇති. අන්න ඒකයි කතාන්දරේ. ඒ හස්බන්ඩ් වෙන කෙනෙක් ගැන හෝ ඔයාට කියන්න කැමති නැති දෙයක් ගැන හිතනව නෙවෙයි. එයාලට පුළුවන් කිසිම දෙයක් නොහිතා ඔහේ හිස් හිතකින් වෙලාව ගත කරන්න. ඒත් ගෑනු කෙනෙක්ට හිතන්නවත් පුළුවන්ද මොකුත්ම නොහිතා ඉන්න තප්පර 30ක් ගැන? ඔට්ටුයි බෑ. ඒකට හේතුව මේකයි. ගැහැණු මොළය කියන්නේ හරියට පැටලුණු ලොකු නූල් බෝලයක් වගේ. හැම දෙයකටම සම්බන්ධයි. අම්මා තාත්තා, හස්බන්ඩ්, ළමයි, පවුල, යාළුවෝ, අධ්‍යාපනික වැඩ, රැකියාව වගේ ඔක්කොම එකකට එකක් කනෙක්ටඩ්. හැම වෙලේම එකකට එකක් උඩින් මොනාම හරි සිතුවිල්ලක් වැඩ කරනවා. වැඩ කර ඉද්දි ගෙදර දේවල් මතක් වෙන්නේ. ඒ හින්දා ඔෆිස් ගියාම ළමයි ක්ලාස් එකෙන් ගන්න අම්මට මතක් වෙන්නේත් තාත්තට මතක් නොවෙන්නත් හේතුව ඕකයි. ප්‍රධානම දේ තමයි ගැහැණු මොළේ වැඩ කරන බලශක්ති මූලය වෙන්නේ හැඟීම්. අන්න ඒකයි ගැහැණු අයට හැමදේම මතක හිටින්නේ. ඉතින් මේක අවබෝධයෙන් තේරුම් ගත්තොත් ගොඩක් වටිනවා. මොකද පුංචි දේවල් හින්දා රණ්ඩු සරුවල් වෙන හිත රිදව ගන්න කපල් වලට මේක අවබෝධ කර ගැනීම තුලින් හිත රිදීම් අඩු කරගෙන සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඔයාලා හැමෝටම සුබ දවසක්.